අහන්නේ ගර්ජනාව. මේ පාරට බැහැලා ඉන්නේ හීලෑ නොකරපු කළු අශ්වයෙක්. කිසිම කෙනෙක්ට ලේසියෙන් මෙල්ල කරන්න බැරි අසීමිත බලයක් තියෙන මෘගයෙක් තමයි මේක. අද අපි කතා කරන්නේ ලෝකෙම වහවැටිච්ච ඇමරිකන් මසල් වල රජා ෆෝඩ් මස්ටැන් ගැන. මේ මෘගයාගේ ප්‍රධාන එන්ජින් මාදිලි දෙකක් අපිට දකින්න ලැබෙනවා. 5.0 ලීටර් V8 එන්ජිම හරහා අශ්වබල 450කට එහා ගිය මාරාන්තික ශක්තියක් පිටතට දෙනකොට ලංකාවේ පාරවල් වලට උපරිමයෙන්ම ගැලපෙන 2.3 ලීටර් ටර්බෝ චාර්ජ්ඩ් EcoBoost එන්ජිම හරහා අශ්වබල 310ක් සහ 475ක නිව්ටන් මීටර් ටෝක් එකක් උත්පාදනය කරනවා. මේ එන්ජින් දෙකේම තියෙන 10 ස්පීඩ් සිලෙක්ට් shift automatic transmission එක නිසා ඕනෑම මොහොතක ඇසිපිය හෙළන සැනින් ක්ෂණික පිකප් එකක් ගන්න පුළුවන්. තාක්ෂණිකව බැලුවොත් මෙහි ඇති මැග්නරයිට් ඩැම්පින් සිස්ටම් එක මගින් තත්පරයකට 10 වාරයක් පාරේ තත්ත්වය පරීක්ෂා කරමින් රයිඩ් එකේ ස්ටැබිලිටි එක උපරිමයෙන්ම පවත්වා ගන්නවා. ඒ වගේම සිලෙක්ටබල් ඩ්‍රයිව් මෝඩ්ස් හරහා නෝමල් ස්පෝර්ට් සහ ට්‍රැක් මෝඩ් වලට මාරු වෙමින් ඕනෑම පාරකට ගැලපෙන විදියට පර්ෆෝමන්ස් වෙනස් කරගන්න පුළුවන්. ඇතුළත පෙනුම ගැන කතා කළොත් රේසින් කාර් එකක තියෙන ඒ ස්පෝර්ටි ෆීල් එක සහ අති නවීන තාක්ෂණය එකතු වෙලා තියෙන්නේ පදින කෙනාට උපරිම විශ්වාසයක් ලබා දෙන්නයි. වංගුවක් ගන්නකොට දැනෙන ඒ ග්‍රිප් එක සහ වේගයෙන් යනකොට තියෙන පාලනය නිකම්ම වාහනයක් පදිනවට වඩා වෙනස් අත්දැකීමක්. පිටිපස්සේ තියෙන ඒ යුනික් ටේල් ලයිට් ටික දැක්කාම ඕනෑම කෙනෙක් දන්නවා මේ යන්නේ නියම ඇමරිකන් මසල් එකක් කියලා. ඉතින් මේ වගේ හීලෑ නොකරපු කළු අශ්වයෙක්ව පදින්නාසාය අනිවාර්යෙන්ම වීඩියෝ එකට ලයික් එකක් දාගෙනම යමු. ඔයාලගේ ඩ්‍රීම් මස්ටැන් එක මොන පාටද කියලා පල්ලෙහින් කමෙන්ට් කරන්න. මේ වගේ සිරා කාර් රිවිව්ස් බලන්න දැන්ම මාව ෆලෝ කරලා සෙට් වෙන්න.